Shrine 24/7 Sri Lanka's local government election 2025. Shrine 24/7 election headquarters presented by Ryan Unity, Sean Maduranga and Amina Udarakar. අයබෝවන් හිතවතුනි හිතවතියනි ශ්‍රී ලංකාව පිළිබඳව ලොවක් දැස් දල්වාගෙන බලා සිටින අවස්ථාවකයි අපි ඔබව මෙලෙස සජීවීව සම්බන්ධ වන්නේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 විශේෂ මැතිවරණ විකාශයත් සමගයි ඔබ මෙලෙස සම්බන්ධ වන්නේ. විශේෂම දිවයින පුරා පිහිටි නගර සභා 36ක්, මහනගර සභා 28ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු මුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා විශේෂයෙන්ම අමිල මෙවර සභිකයන් සංඛ්‍යාව 8297ක් තෝරා ගැනීම සඳහායි මේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම අපේක්ෂකයන් 75589 දෙනෙකු මේ සඳහා ඉදිරිපත් වී තිබෙනවා. විශේෂයෙන්ම අද උදෑසන 7ට ආරම්භ වූ ඡන්දය සවස් 4 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13759ක් ස්ථාපිත කර තිබෙනවා. මේ ඡන්ද දායකයන්ට සිය පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කිරීමට යනුව මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන් 1,56,56,338ක් ලෙස තමයි මැතිවරණ කොමිසම නිවේදනය කරේ. ඒකම රයන් අශාන් දැනට පවතින තත්ත්වය ගැන අපි සඳහන් කළොත් එහෙම පසුගිය මැතිවරණ දෙකට සාපේක්ෂව කියන්නේ 2024 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරණය සහ පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්දේ භාවිතා කිරීමට ඇති උනන්දුවේ අඩුවක් පවතින බව තමයි දිවයින පුරා විසිර සිටින Shine 24/7 අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකින්ගේ අඩුවක් නිරීක්ෂණය වන බව, එහෙම නැත්නම් ඡන්ද ප්‍රකාශනයේ අඩුවක් නිරීක්ෂණය වන බව තමයි ඕන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය අද පස්තුරුව වෙන විට වෙනස් වන්නට පුළුවන්. කොහොම වුණත් සාමාන්‍ය ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයකට සාපේක්ෂව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී ඡන්ද ප්‍රකාශනයේ සාමාන්‍යයෙන් අඩුවක් පවතිනවා. ඉතින් කොහොම වුණත් අපි ඔබට සඳහන් කරන්න කැමති ඡන්දය කියන්නේ ඔබගේ අයිතියක්, ඔබගේ හිමිකමක්, ජනතා පරමාධිපත්‍යයේ වටිනාම සාධකයේ තමයි ඡන්දය කියලා කියන්නේ. ඉතින් ඔබගේ ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහනගර සභාවට ඔබගේ ගම නගරයේ හදන සභිකයා තෝරාපත් කර ගැනීමේ අයිතිය ඔබට හිමිව තිබෙනවා. ඉතින් අයිතියයි හිමිකම භාවිතා කරන්න. එහෙම නැති වුණොත් ඔබ අකමැති පුද්ගලයන් ඔබගේ පළාත් පාලන ආයතනයේ සභිකයින් විදිහට තේරීපත් වන්නට පුළුවන්. ඒ ඡන්දය භාවිතා නොකර සිටීමට වඩා අහිතකර තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. ඒක නිසා ජන්න ඡන්දපුරට ගිහිල්ලා ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන්න. විශේෂයෙන්ම අමිල රයන් අපි සූදානම් ඔබට මතක් කරන්න ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමේදී ඔබ අනිවාර්යෙන්ම ඔබේ අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක් රැගෙන යා යුතුයි. ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් සඳහන් කරන විදිහට ඔබට වළංගු ජාතික හැඳුනුම්පත භාවිතා කිරීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමටත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන රියදුරු බලපත්‍රයත් ඔබට ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට හැකියාවක් තියෙනවා. ඊට අමතරව වැඩිහිටි හැඳුනුම්පත, ඒ වගේම පූජ්‍ය පූජක හැඳුනුම්පත, ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් තාවකාලිකව නිකුත් කරන හැඳුනුම්පතත් ඔබට ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද පොළට ගමන් කිරීමේදී ඔබේ ඡන්ද පත්‍රිකාව රැගෙන යාමට අමතක කරන්න එපා. හැබැයි ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍යම කාරණයක් නෙවෙයි ඡන්දය පොළට ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා. ඕවසාන් මේ පිළිබඳ තවදුරටත් තොරතුරු පැහැදිලි කරගන්න අපිට දැන් හැකියාව තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ පිළිබඳව දක්වන අදහස් වෙත. ඔබට පෙන්වන්නේ ඡන්ද පත්‍රිකාවක ආදර්ශයක්. මේ පැත්තේ සඳහන් වෙන්නේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නම් ඊළඟට තියෙන්නේ සලකුණු. මේ අයිනේ තියෙන හිස් කොටුවේ ඔබට ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තනි එක කතරයකින් තමයි ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ. මේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිදු දෙයක් ලිවීම, ඒ වගේම ඇඳීම, නමක් ලිවීම, පුරුටු ගෑම, වෙන කිසිදු ආකාරයේ සටහනක් තැබීම මේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වෙනවා. එකම එක කතරයක් පමණක් ඔබ කැමති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණට ඉදිරියෙන් තියෙන හිස් කොටුවේ තබන්න.
ඡන්ද විමසීම ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර සමානුපාතික කොට්ටාශ ක්‍රමයට ඒ අනුව මනාප සලකුණු කිරීමක් මෙවර සිදු වෙන්නේ නැහැ. ඒ වගේම දැන් තවත් කාරණයක් තියෙනවා ජංගම දුරකථනයේ ඡන්ද පොලට රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ වගේම ඔබ ඡන්දය ප්‍රකාශ කරලා ඡායාරූපගත කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඔබට මැතිවරණ අධ්‍යක්ෂකීමේදී පහුගිය මහ මැතිවරණයේ සහ ජනාධිපතිවරණයේදී ඒ ආකාරයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන තුළ ඒ නීති ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අශාන් ඒ වගේම රයින් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා පැෆරල් සංවිධානය මගින් මැතිවරණ නිරීක්ෂකයින් 3000කට අධික ප්‍රමාණයක් දිවයින පුරා යොදවා තිබෙන බව එම සංවිධානය නිවේදනය කරනවා. ඒ වගේම දිවයින පුරා සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් යොදවලා ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකින් සහ පොලිසිය සඳහන් කරන ආකාරයට පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක්මයි පවතින්නේ. කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 43 දෙනෙකු මේ වන විටත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ලක්වයි සිටිනේ. ඒ වගේම ආධාරකරුවන් 500කට අධික ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා මේ පසුගිය කාල සීමාව පුරාවට පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්. ඡන්ද ගණන් කිරීමත් ඒ කොට්ටාශවල පිහිටි ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානවලදීමයි සිදු කෙරෙන්නේ. ඒ අනුව ඡන්ද ගණනය කිරීමේ කටයුතු සඳහා ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 5783ක් ස්ථාපිත කර තිබෙන බව තමයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ. ඒ වගේම රයින් අපි සඳහන් කරන්න ඕන මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණය පවත්වා මාස 7ක් ඉක්මවා ඇති. ඒ වගේම පසුගිය මහ මැතිවරණය පවත්වා මාස 5ක් ඉක්මවා ඇති පසුබිමක. ඉතින් පසුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතාව සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕන කියලා. එහෙම නැත්නම් දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂාවෙන් තමයි සම්පූර්ණයෙන්ම අති විශාල ජනවරමක් ලබා දෙමින් මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නේ. ඒක පසුගිය මහ මැතිවරණයේදී කැපී පෙනුණා. ඊට කලින් පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් පැවති ඒ දේශපාලන බලවේගය ජාතික ජන බලවේගයට පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් 3-2කටත් වඩා අධික ප්‍රමාණයක් අධික බලයක් ලබා දෙමින් ජනතාවගේ දේශපාලන සංස්කෘතිය අපේක්ෂා කරා. ඉතින් ඒ විදිහට අතිවිශාල බලාපොරොත්තු ගොන්නක් අපේක්ෂාවන් කන්දක් පොදි බැඳගෙන බලයට පත් කරපු මේ ආණ්ඩුව ඔවුන්ගේ අපේක්ෂාවන් කොයිතරම් දුරට ඉෂ්ට කරලා තිබෙනවාද, ඒ ලබා දුන් දේශපාලන පොරොන්දු කොයිතරම් දුරට ඉටු කර තිබෙනවාද, අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් රයන් මේ ආණ්ඩුව කොච්චර පර්ෆෝම් කරලා තියෙනවද කියන එක මැන බැලීමේ මිනුම් දණ්ඩක්. එසේම නැත්නම් මේ නව ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත් භාවය කොයි වගේ මට්ටමකද පවතින්නේ කියන කාරණය, ඒ වගේම විපක්ෂයේ හැසිරීම පිළිබඳ ජනතාවගේ කියවීම කුමක්ද කියන කාරණේ මේ සියල්ල මැන බැලීමේ මිනුම් දණ්ඩක් ලෙස මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂම Shine 24/7 ඔබට මේ මැතිවරණ විකාශය අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට තොරතුරු ලද විගස අපි සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා Shine 24/7 මෙම නිල මැතිවරණ විකාශයත් සමගින්. Shine 24/7 Sri Lanka's local government election 2025. ඔබේ ජීවන සටන අපේ ප්‍රවෘත්තිවලට දැනෙනවා. ඔබේ හදකැස්ම අපේ ප්‍රවෘත්තිවලට ඇහෙනවා. Shine 24/7 Sri Lanka. ඔබ වෙනුවෙන් අපි අවදියෙන්